Hi guys, අපි අද ඉන්නේ ගම්පොළ. අපි අද ඉන්නේ කොත්මලේ ඥාන පොට්ට කරට. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට දාන කොමෙඩි වීඩියෝ එක මේක. එනාද වගේ අදත් ඉන්නවා රහල්. රහල් ඉන්නවා මම ඉන්නවා අද අපි යන්නේ කොත්මලේ යන්නේ කොත්මලේ ඥාන තනස් තමයි ඔයාගෙන යන්නේ මේ වීඩියෝ පොට්ට එකට. එකක් වගේ පොට්ටකට යන්නේ එහෙනම් යන්න. එදින අපි දැන් ඉන්නේ ජම්පෝ ස්ටේෂන් එක ගාව. ඒකෙන් ඉතින් ගෙලිම වෙන්නේ නැති නමුවා. එදින උදේ අමුණුවා වුණා. එහෙනම් අපි යන්න. ඉස්සරහට ගිහින් බලමු කොහොමද පාර ගිහින්. අපි දැන් ඉන්නේ උලපනේ. මෙතනින් තමයි හැරෙන්න ඕනේ. මෙතනින් හැරෙන්න ඕනේ. මේ පාරෙන් වමට මේ පාරට මේ පැත්තෙන් නාවල පිටිය පැත්තට යන්න ඕනේ. මේ පැත්තෙන් තමයි මේ කොත්මලේ පැත්තට යන්නේ පාර තියෙන්නේ. මෙතන අන්තිම. දැන් ඉන්නේ මේ තියෙන්නේ මහවැලි ගඟනේ. මේ තියෙන්නේ මහවැලි ගඟ. එතන දිනවා පොඩි කබාන සෙට් එකක් තියෙනවා පස්ස ලස්සනයි මෙතන. මේගොල්ලෝ කවුරුත් දන්න කවුරුත් කෙනෙක් ගොඩක් කට්ටිය දන්නා මේ අනිත් පැත්තට හදලා දින මෝඩයාගේ පාලම. පූල්ස් බ්‍රිජ් කියන්නේ මේකට. මේ මෙතන තියෙන්නේ ඉස්සරහ පූල්ස් බ්‍රිජ් මෝඩයාගේ පාලම කියන්නේ මේකට. පාරු දෙකක් තියෙනවා. වතුර නම් අඩු පාටක් තියෙන්නේ. නැත්නම් සාමාන්‍ය වතුර වැඩි කාලේ මේ හරියට වෙන්නේ නැහැ. එහෙනම් අපි ගමන යන්න ඉස්සරහට. ගඟක් යන්න ඕනේ. මේ දින බස් එක මේ බස් එකේ ඉන්නත් පුළුවන්. අපි කන පෙන්නන්න නම් පොඩ්ඩක් දුර පයින් යන්නත් තියෙනවා. දැන් ඉස්සරහ මෙතනුත් කෙලින්ම යන්න ඕනේ. මේ පාරේ යන්න මේ පාරේ යන්න. මොනක්ද කොහෙ? මෙතනින්ද යන්න තියෙන්නේ? අතුලට දාන්න බැරිද? මෙතනින් යන්න තියෙන්නේ මම පළවෙනි දවසට තමයි මාත් ආවේ. මේ සොහුණක් ගාවින් යන්න තියෙන්නේ. මතන ඔයගොල්ලන්ට මේ තැන හොයාගන්න විදියක් කියන්නම්. තැන හොයාගන්න ලේසි විදියක්. කොත්මලේ ඩෑම් එකට කලින් තියෙන්නේ. එතන තියෙන හොටෙල් එක. ඇරෝමා වුඩන් බෙක්. ඒ හොටෙල් එක ගාව මේ බෝඩ් එක තියෙනවා. මේ බෝඩ් එක ගාවම තමයි නාන්න තියෙන තැන තියෙන්නේ. දැස්සකුත් එන්න වගේ යන් ඉතින් බලන්න. ඉතින් මාවල ගම්පොළ උලපනේ පැත්තේ යන බස් එක මේ බස් එක යවුම් මෙතනින් හෝල්ට් එකක් නම් කියන්න දෙන්නේ නැහැ. මෙතනින් පොඩ්ඩක් අර මීටර් කරන් වගේ බැස්සොත් හරි. යන් සොහුණක් නේ බම්මේ. ඔක්කොම ගත්තනේ යතුරු ගත්තා. මල්වලට
අඩුවාර තියෙනවනේ යන්න. මොකද? ලාවට සෙනවාගේ තියෙන්නේ. මොන සම්මාරුවද නේද? ඉතින් එද්දිම නැත්තම් වෙනදට සෙනගින්න වෙනතුරාද තියා? වැස්ස වැඩි දවස්වල දාන්න බැරිද? ඩේන්ජර්. ඒක තමයි. වැස්ස වැඩි දවසට මේ එන්නම් එපා. පට්ට ඩේන්ජර් පොට් එක පේනවනේ. ගල් තියෙන්නේ. එන්නේ නේලා. ඒකින් බැලුවම පට්ට ලස්සනයි. මේ ඩෑම් එකේ වතුර යන්නේ මේ පැත්තෙන් නේ බං. ඩෑම් එක ඇරියොත් තමයි බඩු හම්බෙනවා අපිට. කො? අම්මලදිරි. ඒ අඩු ඇත්තට මේ කබරගල තමයි. මේ තියෙන කබරගල මේ පැත්තෙන් රාස්සගල පේන්න ඕනේ උඩට ගියාට පස්සේ පේන්න ඕනේ. මේ කොහොමද කබරගල මෙතන මේ ෆයිනස් සෙට් එකක් තියෙන්නේ. ෆයිනස් ගස් සෙට් එක. මේ පල්ලෙහා. කබරගල මේනවා. මේ පැත්තෙන් උඩින් තමයි කොට්මලේ ඩෑම් එක තියෙන්නේ. ඩෑම් එකේ සාමාන්‍ය වතුර අඩි අරිනවා. හරිම අඩුයි ඒක. වයර් තුන අන්න ඩෑම් එකේ වතුර අරින්නේ සාමාන්‍ය වැස්ස වැඩි වුණාම. මොකද? ඒකින් විතර කොහොමද අපි ළඟටම ගිහිල්ලා බලමු. නුවර ඉන්න කෙනෙක්ට ලේසියෙන් එනවා. නුවර ටවුන් එකේ ළඟයි ටවුන් එකේ කොස්මලේ ආව කොස්මලේ සෝරි ගම්පලට ආව ගම්පලෙන් මුස්පනේ උලපණින් හරිපුණා ඩෑම් එක පොඩි ඩෑම් එකට පොඩ්ඩක් ගියා තමයි මේක තියෙන්නේ. යක් අපි වීඩියෝ එකක් දාමු පොඩි. එන්න තියෙන ෆොට් එක. ඉරාඩ නිදන් ගත්ත වැඩ නෑකෝ. වතුර වැඩි. කොයි හරි දෙනවන්නේ උඹලා. වැඩි කියලා නාන. මේ මුල්ල වතුර වැටෙන කෙනා කවුද? කොයි හරි යන්නේ. ගම්මුයි මේ හරිය. මේක ඇත්තට වෙන්න ඕනේ මේ වැස්ස අඩු කාලෙකනේ. වැස්ස වැඩි කාලවල ඉන්නවා මේ වතුර පොඩ්ඩක් ගම්මුයි සීන් එකක් තියෙනවා. කවුද මම පොට් එක හොයාගත්තේ? උඹද? නාන්න තමයි තියෙන්නේ දැන්. මම පණිමු. මේ මුරුයි බා. මේ. හා.
ප්ලේස් එක පූල් එකක් ඇත්තට නැචරල් පූල් එක වයිබ් එකක් තියෙන මෙතන. අපි නම් නාගත්තා දැන් පොඩි වැස්සක් එනවා ඒ හින්දා මේ යන්න කියලා බැලුවේ. එතනට ඔයගොල්ලොත් එන්න. ලොකේෂන් එක මම පින් කරලා දාන්න මෙතන. මෙතන එන්න ආවට කමන්නේ පොලිතින් එහෙම මේ හැමතැනම පොලිතින් දාලා ප්ලාස්ටික් බෝතල් දාලා සැන්ටයින් වල මේ හැමතැනම වගේ දාලා තින්නේ. බෝතල් තියෙනවා ඉතින් මේවා කරන්න එපා ඇත්තටම. මේ පොලිතින් දාලා යන්න නම් එන්න එපා. හරි අපල දිනනවා අර හරියට තිබ්බා. එහා පැත්තට යන්න වැස්ස දවසක අනිවාර්යෙන් එනවා නම් වැස්ස දවස්වල එන්න එපා. වැස්ස කියන්නේ වතුර වැඩි කාලෙට. මොකද එතන වතුර වැඩි වෙන්නේ අනික මේ ඩෑම් එක අරින කාලෙක නම් එන්නත් එපා නේ එකක්. ඩෑම් එක අරින කාලෙකට එන්නත් එපා මෙතනට. මොකද ඩෑම් එකේ වතුර යන්නේ මේ පැත්තෙන්. දන්නේ කොයි වෙලේ ඩෑම් එක මේ අඩි වෙදිලා එහෙම මේක කාලෙකින් අරින්න දින්න තමයි අපි බලලා ආවේ. එහෙනම් බයි. දහල් කියන්න දින්න මොකද්ද? guys ඊළඟට කොහේ හරි සෙට් වෙමු. සෙට් වෙමු. පොඩි දින් දාලා යන්න එපා. ඒක තමයි කියන්න දින්නේ.